හුඟ කාලයකට පස්සේ ඔන්න අපි අලුත් වැඩසටහනකින් එකතු වෙනවා. මේ වැඩසටහන ශ්‍රී ලංකා ඉතිහාසය ගැනවත් ලෝක ඉතිහාසය ගැනවත් ඍජුව අපි කතා කරන ඒවට සම්බන්ධ වෙන වැඩසටහනක් නෙමෙයි. මේක එක්තරා ආකාරයක තාක්ෂණික වැඩසටහනක් විදියට අපිට නම් කරන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉතිහාසය, සංස්කෘතිය කියන දේවල් වක්‍රාකාරයෙන් අපිට කතා කරන්න, සිංහල භාෂාව ගැන වක්‍රාකාරයෙන් කතා කරන්න සහ ඒ දේවල් කොහොමද තාක්ෂණයට යොදාගන්නේ, ඒ වගේම තාක්ෂණය කොහොමද ඒ දේවල් වලට යොදාගන්නේ කියලා පොඩි අත්හදා බැලීම් කිහිපයක් කරන්න හොඳම අවස්ථාවක් තමයි මේක. ඉතින් කාරණාවට අපි කෙලින්ම ගියොත් 2010 2011 අවුරුදු වල, ඒ කියන්නේ අපි ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ මගේ තිබ්බ විනෝදාංශ අතරේ මම එක කාලයක් යොමු වෙලා හිටියා ගීත සහ කවි රචනා කරන්න. ඒවා මේ සුනිල් ආරියරත්න මහත්මයාලා වගේ මේ අතිවිශිෂ්ට එහෙම කවි හෝ ගීත නෙමෙයි. නමුත් සුළුවෙන් මට හැකි විදිහට, ඒවැයි දෝෂ අනන්තවත් තියෙන්න පුළුවන්, නමුත් මට හැකි විදිහට ඉතාමත් අහිංසක විදිහට පුංචි පුංචි කවිපද, පුංචි පුංචි නිසදැස්, පුංචි පුංචි ගීත රචනා කළා. හැබැයි දැන් එහෙම පුංචි පුංචි දේවල් සටහන් කරාට එතනින් එහාට මේවා ගායනා කරන්නවත්, මේවට සංගීතය යොදන්නවත් මට හැකියාවක් හෝ දැනුමක් නැහැ. මම එහෙම සංගීතය පෙරදිග හෝ අපරදිග හදාරලත් නැහැ. ඉතින් ඔන්න ඔහොම ඉන්න අතරේ මෑත කාලීනව මට අවස්ථාවක් ලැබුණා සුනෝ කියන ඔන්ලයින් ටූල් එක නිකන් ආසාවට අත්හදා බලන්න. සුනෝ AI එක. එතකොට ඒක අත්හදා බලද්දි මට එකපාරට මතක් වුණා 2010 2011 අවුරුදු වල මම ඒ රචනා කරපු, ඉතා අහිංසක විදියට රචනා කරපු ඒ කවි නිසදැස් සින්දු ටික. ඊට පස්සේ මම කරේ ඒ පද පේලි ටික තියෙනවනේ, ඒ ටික මේ සුනෝ එකට දාලා ජෙනරේට් කරා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි අපේ පදපේලිය දුන්නහම AI තාක්ෂණය ඔස්සේ, කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංගීතය සහ ගායනය අපිට ලබා දෙනවා. ඉතින් ඒ කාලෙත් මේ channel එකේ වගේම ඒ කාලෙත් ඔය ලියපුවා සමහර ඒවා සංස්කෘතියට, ඉතිහාසයට මාතෘකා වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා මම කරේ ඉතින් ඒවා දාලා බැලුවම එක්තරා මට්ටමකට හොඳ විදිහකට ආවා. මෙතන එක්තරා මට්ටමක් කියන එකෙන් මං අදහස් කරේ සමහර වචන, දැන් ඇදිලා යන්න ඕන වචන තියෙනවා, ෂණිකව උච්චාරණය වෙන්න ඕන වචන තියෙනවා. ඒ වගේ දේවල් දැන් ඇදිලා යන්න ඕන වචන ෂණිකව මේකේ උච්චාරණය කළා දෙනවා. සමහර අවස්ථාවලදී ෂණිකව උච්චාරණය කළ යුතු වචන ටිකක් ඇදලා කළා උච්චාරණය වෙන අවස්ථා තියෙනවා. අර ඒ වගේ යම් යම් දේවල් තියෙනවා. හැබැයි පමණකට ගත්තහම ඒ කියන්නේ අර something is better than nothing කියනෝනේ, උන්න හැටියට මලාමදයි කියලා. ඉතින් එහෙම ගත්තහම මේක හොඳ මෘදුකාංගයක්. ගායනය සහ සංගීතය ගැන නොදන්න අයට මේ විදිහේ ගීත නිර්මාණය කරන්න. හැබැයි ආරම්භයේදීම මම කියනවා දැන් මේ මෘදුකාංගය ඕනම කෙනෙක්ට මේකේ ෆ්‍රී කොටසක් තියෙනවා, ලිමිටේෂන්ස් එක්ක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එහෙම පාවිච්චි කළා ඒ මෘදුකාංගයට ටූල් එකට ඕන විදිහට ගීත රචනා කරන අයට වඩා අපිම AI වලට අපේ අවශ්‍යතාවය පැහැදිලිව නිවැරදි විදිහට කියලා, අපි කියනවා ඒකට ප්‍රොම්ප්ටිං කියලා. එහෙම ප්‍රොම්ප්ට් කරලා අපේ අවශ්‍යතාවයට 100% ගැලපෙන විදිහට ගීතය ජෙනරේට් කරන අය අරගොල්ලොන්ට වඩා සුපිරි වැඩ්ඩු. හැබැයි එහෙම ප්‍රොම්ප්ට් එක ගහලා අපේ අවශ්‍යතාවය 100% කියලා අපේ අවශ්‍යතාවය ඉටු වෙන විදිහට 100% නිවැරදිව ගීත ජෙනරේට් කරගන්න අයටත් වඩා ඇත්තම කතාව මැනුවලි, ඒ කියන්නේ මේ AI භාවිතයෙන් තොරව පද රචනා කරලා වෙන්න පුළුවන්, සංගීත නිර්මාණය කරලා වෙන්න පුළුවන්, ගායනා කරන අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි රියල් වැඩ්ඩෝ වෙන්නේ. ඒක මේ ආරම්භයේදීම කියන්න ඕන, නැත්නම් මේ වැරදි අර්ථකථනයි ඒ අයට වඩා මේක හොඳයි කියනවා වගේ. නමුත් මගේ මතේ වෙන්නේ එහෙම මැනුවලි කරන අය හොඳ වැඩ්ඩෝ. මොකද ඒගොල්ලොන් කුසලතාවයන්, හැකියාවන් එක්ක තමයි
ඒගොල්ල ප්‍රවීණත්වයට පත් වෙලා තියෙන. ඉතින් දැන් හැමදේම මැනුවලි ගිහිල්ලා දැන් ඔටෝමේටඩ් වෙලා තියෙන AI නිසා. ඉතින් ඒ නිසා AI විතා කරන්න ගනිද්දි අපිට තේරිච්ච දේ තමයි AI දන්න අය තමයි වැඩ්ඩෝ කියලා. හැබැයි ඊට පස්සේ හැමෝම AI වලින්ම වැඩ කරන්න ගත්තහම දැන් ඒක අගයක් නෑ. අර ඕන එක්කෙනයි එපා එක්කෙනයි කොල්ලයි බල්ලයි ඔක්කෝම ඔහේ කරන්නම් වාලේ කරගෙන යනවා. එතකොට ඒ වගේ යුගයක් මේ කාලයේ තියෙනවා සහ ඇති වෙමින් යනවා. එතකොට මට පුද්ගලිකව හිතෙනවා අර මැනුවලි තමන්ම හිතලා මතලා පද රචනා කරපු අයට තමන්ම හිතලා තමන්ගේම හැකියාවෙන් කුසලතාවයෙන් සංගීතය නිර්මාණය කරන අයට ගායනා කරපු අයට නැවත ඉදිරි අනාගතයේ යම් කිසි ආකාරයක වටිනාකමක් යන්න පුළුවන් කියලා කලාව පැත්තේ. කලාව රසස්වාදය පැත්තෙන් ඒ අයට ඉදිරියේදී නැවත අර මේ බොරලු ගොඩක් මැද්දේ මැණික් ගලක් හම්බ වෙනවා වගේ ඒ අයට වටිනාකමක් එයි කියලා මට පුද්ගලිකව හිතෙනවා. දැන් මම සුනෝ AI එක පැත්තට ගිහිල්ලා ඒක කරේ කොහොමද කියන එක පෙන්වන්නම්. හැබැයි මතක තියාගන්න ඕන මේ පටිගත කිරීම කරන්නේ 2026 මාර්තු මාසේ. ඕගොල්ලෝ සමහර විට මේක මාස ගානකට පස්සේ අවුරුදු ගානකට පස්සේ බලනෝ වෙන්න පුළුවන්. එහෙම බලද්දි සමහර විට මේ සුනෝ AI එකේ තියෙන කොන්දේසි terms and conditions එතකොට ඉන්ටර්ෆේස් එක ලිමිටේෂන් කරන්න පුළුවන් දේවල් මොනවද ෆ්‍රී account එකේ කරන්න බැරි දේවල් මොනවද ෆ්‍රී account එකේ වගේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒකත් මතකයේ තියාගෙන දැන් අපි ඒ පැත්තට යමු. හරි. එතකොට මෙන්න මේක තමයි වෙබ් ඇඩ්‍රස් එක suno.com. සමහරු මේක suno කියලා උච්චාරණය කරනවා. suno හරි suno හරි මේක තමයි වෙබ් ඇඩ්‍රස් එක. එතකොට මේ suno.com කියලා ගැහුවම මෙතෙන්ට එනවා සයිට් එකට. ඊට පස්සේ එතන තියෙනවා දකුණු අත පැත්තේ කෙළවරේ sign up කියලා බටන් එකක්. මේ sign up කියන බටන් එක ක්ලික් කරලා ඕගොල්ලන්ට පුළුවන් account එකක් create කරන්න. නැත්නම් Facebook, Google, Microsoft මොනවා හරි ඒවෙන් log වෙන්න පුළුවන්. නැත්නම් phone number එක දාලා log වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි ගාලා log වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම account එකක් create කරගෙන log වුණාට පස්සේ register වුණාට පස්සේ අතන sign in වුණාට පස්සේ මෙතන වම් අත පැත්තේ තියෙනවා create කියලා එකක්. ඒ create කියන එකට එන්න create කියන එකට ඇවිල්ලා මෙතන මේ තියෙනවා simple කියලා එකක්. ඒක නෙමෙයි අපි තෝරන්න ඕනේ advanced කියන එක. එතකොට මේ තියෙන versions මේ versions වලින් දැනට මෙන්න මේ v4.5 all කියන එක තමයි free තියෙන්නේ. අනිත් ඒවා සල්ලි ගෙවලා ගන්න ඕන. අර වැඩි option වැඩි දේවල් වැඩි වැඩ පාවිච්චි කරන්න ඕන නම් අනිත් version එකක් අනිවාර්යෙන් pay කරලා ගන්න වෙනවා. එතකොට මේකේ මේ free version එකේ මෙන්න මෙතන තියෙනවා lyrics කියලා එකක්. මෙතෙන්ට ඔයාගේ ඒ ලියපු පදපේලිය ඇඩ් කරන්න පුළුවන්. කොපි කරලා මෙතන paste කරන්න පුළුවන්. ඊළඟට style කියලා තියෙනවා. මේ style කියන එකට ඒ සංගීතය සහ ඒ කියවන විදිහ කොහොම වෙන්න ඕනද කියලා දාන්න ඕනේ. එතකොට දැන් මේ ඒවට නම් මම ගොඩක් කලාට ශ්‍රී ලංකා, බුද්දිස්ට් temples, drums, culture, calm ඔය වගේ keywords තමයි දුන්නේ. ඊට පස්සේ more options වල තියෙනවා voice gender. ගෑනු කටහඬක්ද පිරිමි කටහඬක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. නැත්නම් මේ යුගලයක් විදියට පිරිමි සහ ගෑනු දෙන්නෙක් එකතු වෙලා කියන සින්දුවක්ද කියන එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට මේ ලිරික්ස් මෝඩ් වල මැනුවල් කියන එකම තියෙන්න ඕන. ඒ කියන්නේ මොකද අපේ පද රචන වලට තමයි මේක එන්නේ. ඒ නිසා ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ ටික කරාම මෙතන create කියන බටන් එක enable වෙනවා. එතකොට ඒක ක්ලික් කරාම එතකොට අපේ නිර්මාණය automatically AI වලින් create වෙනවා. එතකොට මේක free එකක් නිසා මේ වෙනකොට පැය කිහිපයකට limited credits ගානක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට credit 100ක් තමයි දෙන්නේ යාලා. එතකොට එක ගීතයක් එලි දක්වන්න. මෙතන ගීතයක් කිව්වට ඒගොල්ලෝ නිර්මාණ 4ක් අපිට දෙනවා. ඒ කියන්නේ අපි දෙන එයාලට දෙන ඉන්පුට් එකට එයාලා අපිට අවුට්පුට් 4ක් දෙනවා. එතකොට අපිට පුළුවන් ඒ අවුට්පුට් 4ෙන් අපිට කැමති එක අපේ පාවිච්චියට ගන්න. එතකොට එයාලා අවුට්පුට් අපි දෙන අවුට්පුට්
එකට අවුට්පුට් 4ක් දෙන්න එයාලා සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 20ක් විතර පාවිච්චි කරනවා. අවුට්පුට් දෙකක් දෙන්න ක්‍රෙඩිට් 10යි. එතකොට ඔහොම තමයි ඒ ක්‍රෙඩිට් වල ගණන් හිලව් ටික හැදෙන්නේ. එතකොට ක්‍රෙඩිට් 100 ඉවර වුණාට පස්සේ දැනට ඒ කියන්නේ 2026 මාර්තු තියෙන විදිහ ගත්තොත් ක්‍රෙඩිට් 100 ඉවර වුණාට පස්සේ ආයි පැය 3ක් විතර ඉන්න ඕන. පැය 3ක් ගියාට පස්සේ තමයි අපේ තියෙන ක්‍රෙඩිට් 100 චුට්ට ක්‍රෙඩිට් 5 ක්‍රෙඩිට් 10 ක්‍රෙඩිට් 15 ඔහොම ටික වැඩි වෙගෙන එන්නේ. ඉතින් එහෙම තමයි ඒකේ මොඩල් එක ඇදිලා තියෙන්නේ. දැන් දකුණු අත පැත්තේ තියෙන අපි එහෙම දැන් මේ දාපු ලයිරික්ස් වලට එයාලා ජෙනරේට් කරලා දීපු ඒවා. උදාහරණයක් විදිහට දැන් මේ මහගල් තලාවක් මැද කියන ගීතය ගත්තොත් 4ක් දීලා තියෙනවා. එතකොට එයාලා සාමාන්‍යයෙන් 4ක් දෙනවා. 4 විදිහක්. එතකොට 2ක් අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙනවා. 2ක් සම්පූර්ණ ගීතයම තමයි තියෙන්නේ. හැබැයි ඉතුරු 2 විනාඩියක කාලයක් තමයි උපරිම දෙන්නේ. සහ විනාඩියකට වඩා වැඩි කාලයක් ඒක ඒ නිර්මාණයේ ඒ ස්ටයිල් එකට යන්න ඕන නම් සහ ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් ඒක සල්ලි ගෙවලා තමයි කරන්න ඕන වෙන වර්ෂන් එකකින්. ඉතින් දැන් සමහර වෙලාවෙදී හිතන්නකෝ දැන් අපේ දැන් මෙතන මේ තියෙන්නේ මේ 4න් මේ පහළ දෙක තමයි paid version එක. එතකොට දැන් එයාලා උපරිම විනාඩියයි දෙන්නේ මේකෙදි paid කරාම තමයි විනාඩියකට වදා දෙන්නේ. හැබැයි මෙතන උපරිම විනාඩියක් දුන්නට අපේ ගීතය තප්පර 50යි. එතකොට අපිට පුළුවන් මේක ප්ලේ වෙන්න දාලා කම්පියුටර් එකේ මොකක් හරි ඕඩියෝ රෙකෝඩින් එකකින් රෙකෝඩ් කරගන්න. එහෙමත් පුළුවන්. නැත්නම් දැන් තව එකක් තමයි අපි සොයන්නට ගිය මග මුනිවර කියන ගීතය ගත්තොත් ඒක දෙකකට කැඩුවා. දැන් සොයන්නට ගිය මග මුනිවර කියන ගීතයේ හොදටම ආපු වර්ෂන් එක පේ කරලා ගන්න ඕන එකක්. ඉතින් මම කරේ ඒ සොයන්නට ගිය මග මුනිවර කියන එකේ ඒ කියන්නේ හාමුදුරුවෝ ගැන කියපු එකේ පදපේලි 4ක් මුලින් දාලා ජෙනරේට් කරගත්තා. ඊට පස්සේ ඉතුරු පදපේලි 4 මේ වෙනම දාලා වෙනම ජෙනරේට් කරගෙන ඒ කියන්නේ අර ගැලපෙන පළවෙනි පදපේලියට ගැලපෙන ස්ටයිල් එක තියෙන දෙවෙනි පදපේලියේ ස්ටයිල් එකේ සින්දුව හොයලා ඒ දෙක එකට බූට්ටු කරා. ඉතින් ඒ වගේ පොඩි උපක්‍රම කීපයක් කරා. ඉතින් ඊට අමතරව දැන් මේක තමයි ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊට අමතරව තව ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ ගොඩක් ඒවා මේ වගේ ඉතින් අර මේ පේ කළා ප්‍රීමියම් ප්ලෑන් එකකට යන්න ඕන. එතකොට දැන් හිතුනොත් දැන් Tamanට දැන් අඩු ගානේ අපි වචන ටිකක් අමුණලා පේලි කීපයක් ලියපු නිසා තමයි මෙතන මේ මැනුවල් මෝඩ් එකෙන් මෙච්චර දෙයක් කරේ. හැබැයි අපිට පේලි ටිකක් හරි ලියා ගන්න එහෙම දැනුමක් නැත්නම් ඔටෝ කියන එක පාවිච්චි කරන්න. එතකොට ඔටෝ එකේදී අපිට තියෙන්නේ අපේ හිතේ තියෙන දේවල් විස්තර කරන්න විතරයි. ඒ කියන්නේ මෙතන ප්‍රොම්ප්ට් එකේ ගහන්න ඕන ස්ටයිල් ටික මොකක්ද, මොකක් ගැනද සින්දුව වෙන්න ඕන, මොනවා වගේ වචනද පාවිච්චි වෙන්න ඕන කියලා. ඊට පස්සේ මෙතන සෙටින්ග්ස් ටික දැම්මම සංගීතය ගායනයට අමතරව පදපේලි ටිකත් මේකෙන්ම ජෙනරේට් කරලා දෙනවා. මේ තියෙන lyrics mode කියන එකේ තියෙනවා describe the lyrics you want or share a theme or topic කියලා. මෙතන තමයි ඒ ටික දාන්නේ. style කියන එකේ කොහොමත් ඒ music style එක දාන්න ඕන prompt එක. එතකොට එයාම අපිට generate කරලා දෙනවා. හැබැයි අපිට එහෙම පද ටික ලියා ගන්න පුළුවන් නම් අපි මෙතන manual කියන එක තමයි select කරන්න ඕන. ඉතින් ඔය තමයි සාරාංශය සහ පොඩිම දේවල් ටික. ඊට අමතරව වම් අත පැත්තේ තව තියෙන දේවල් ඒව චෙක් කරලා බලන්න පුළුවන්. ගොඩක් ඒවා අපිට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ paid version එකකට ගියේ නැත්නම්. අද අපි කතා කරන්න යන්නේ ත්‍රිමාන ආකෘතියක් මුද්‍රණය කරන්නේ කොහොමද කියලා. එතකොට අපි කරන්න ඕන මෙන්න 3D print එක ක්ලික් කරා. එතනින් මේක export තමයි දෙන්න ඕන. preview කියලා එකක් තියෙනවා. preview එක දුන්නාට පස්සේ නිකන් ත්‍රිකෝණ විදිහට අපේ මොඩල් එක බලා ගන්න පුළුවන්. ත්‍රිකෝණ වලින් තමයි සාමාන්‍යයෙන් මේක තමයි Fusion 360 එකෙන් export කරපු මේ ෆයිල් එක. මෙන්න මේ Ultimate Cura කියන එක තමයි අදාළ මේ software එක.
මෙන්න මේකනේ අපේ ෆයිල් එක. මම මේක ඇදලා දානවා. මේ ටික අපි සෙට් කරාට පස්සේ මෙන්න මෙතන අපේ ටූල් ටික තියෙනවා. මෙතින් අපිට එහෙම කරන්න පුළුවන්. මෙන්න ප්ලේ බටන් එක තියෙන්නේ. ප්ලේ බටන් එක බලන්න තියෙන්නේ. ඉස්සෙල්ලා නොසල් එක ඇවිල්ලා මෙන්න මේ නොසල් එක තමයි මේ පෙන්වන්නේ. නොසල් එක ඇවිල්ලා මෙන්න මේ වටේ ඉරක් අඳිනවා. ඊපස්සේ රවුමක් අඳිනවා. ඔන්නෝම අවුට් නිකන් අවුට් ලයින් එකක් වගේ අඳිනවා. ඔන්න දැන් ඇතුලේ දේවල් ටික තමයි print කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි head එක එහෙම නැත්නම් අපේ nozzle එක දුවන්නේ. එතකොට ඔන්න ඔය වගේ විදිහක තමයි ඒක print වෙන්නේ. මේක තමයි මගේ printer එක. SD card එක දාලා බලමු මොන වගේ output එකක් දෙන්නේ කියලා. හරි. එන්න පුළුවන් පල්ලෙහාට ගිහින් මෙන්න එකට print from SD කියන එක ක්ලික් කරනවා. අපේ practice 1 G code GA_ එහෙම තියෙන්නේ. අපි මේක ක්ලික් කරලා බලමු. මෙතන 0.0 කියලා තියෙනවා. ඒ කියන්නේ SD card එකේ ඔය අදාළ අපි සිලෙක්ට් කරපු ෆයිල් එකේ කොච්චර දුරට print වෙලා ඉවරද කියලා තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ ආයෙත් වෙනවා අපේ වැඩි පටන් ගත්තා. මේ වගේ output එක තමයි තියෙන්නේ. ඉතින් ඔයත් මේ වගේ තවත් සුපිරි දේවල් ඉගෙන ගන්න කැමති නේද? එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. දැන්ම පිවිසෙන්න www.elearning.lk වෙත. ඉතින් අපි වැඩි වෙලාවක් යන්න කලින් දැන් අපි රස විඳිමු සුනෝ AI එකට දාලා සංගීතය ගායනය කියන මේ දෙක එකතු කරලා නිර්මාණය කරපු අලුත් ගීත රස විඳින්න. මේ එක් ගීතය විකාශනය වෙලා ඉවර වුණාම ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඒක රචනා කරන්න හේතුපාදක වුණේ මොනවද? ඒවායේ තියෙන වචන වල තේරුම් මොනවද සහ ඒ ගීතය මොකක් ගැනද සහ ඒකෙන් මං අදහස් කරන්නේ කියවෙන්නේ මොකක් ගැනද කියලා පුංචි අහිංසක විචාරයකුත් ඕගොල්ලොන්ට අරගෙන එන්න. ಬೆರಹಡಗಿಗುಂ ದೈ ಮಹಾನುವರಾಕುಂ ಪರದ ಕವಿಕರ ಮಾಡುವೆ ಕವಿರವುದೈ ಕಂಪಿನವಾ ಉಡರಟ ನಡುಂ ಗಿನಿದಲ್ ಮೆದ್ದೆನ್ ಪೆನನಾ ಕರಡುವ ವಡಂ ವೈನಗುಂಗಂ ರಾಜ මේ ගීතය ගත්තොත් මම 2011 අවුරුද්දේ මහනුවර ඇසළ පෙරහැර බලන්න යනවා. මට මතක විදියට 4 වෙනි රන්දෝලි පෙරහැර. එතකොට ඒ පෙරහැර ඡායාරූප ගත කරන අවස්ථාවකදී මං ගත්තු එක්තරා ඡායාරූපයක් පදනම් කරගෙන තමයි මම මේ වෙලාවේ දැක්ක ඇසින්දුටු දේ පදනම් කරගෙන තමයි මම මේ ගීතය ලිව්වේ. අහිංසක විදිහට. ඒ අහිංසක කියන වචනේ හැමතිස්සෙම දාන්න ඕන. මොකද මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මං තාම ඉගෙන ගන්න බිඳුව කියන ලෙවල් එකෙත් නෙමෙයි. ඍණ පැත්තේ ඉන්න කෙනෙක් නිසා. ඉතින් එතකොට එතෙන්දී ගත්තු පින්තූරයක් පදනම් කරගෙන සහ ඒ මොහොතේ ඇසින් දැක්ක දේ පදනම් කරගෙන තමයි ලිව්වේ. එතකොට මේ තියෙන්නේ මේ ගීතයට පදනම් වුණු පින්තූරය. මේක මම ගත්තේ ඇසළ පෙරහැරේ
දළදා පෙරහැර අවස්ථාවේදී සධාතුක කරඩුව වඩම්වන අවස්ථාව. එතකොට මෙතනදී කවිකර මඩුව කියලා වචනයක් කියවුණා. කවිකර මඩුව කියන එකෙන් මං අදහස් කරේ කවිකාර මඩුව කියන එක. එතකොට කවිකාර මඩුව කියලා කියන්නේ දළදා කරඩුව. ඒ කියන්නේ අපි දැන් මේ අවස්ථාවේදී නම් පෙරහැර කරඩුවනේ. පෙරහැර කරඩුව පිටිපස්සෙන් කවිකාර මඩුවේ අය තමයි ගමන් ගන්නෙ. ගොඩක් අය කියනවා දළදා කරඩුව පිටිපස්සෙන් දියවඩන නිලම එනවා කියලා. එහෙම නෙමෙයි. පෙරහැර කරඩුව අන්න ඒකත් වැදගත්. දළදා කරඩුව තියෙන්නේ ගන්ධ කුටියේ අර කරඩු 7කින් වහපු ඒ කරඩුව. බුදුන් වහන්සේගේ ඇත්තම දන්ත ධාතුව තැන්පත් කරලා තියෙන්නේ එතන. හැබැයි ඒ දන්ත ධාතුන් වහන්සේ එළියට අරගෙන මේ වගේ කරඩුවක තැන්පත් කරගෙන රැගෙන යන්න අපහසුයි. මොකද ඒ තියෙන ආරක්ෂාව වෙන්න පුළුවන් සමහර වෙලාවට දන්ත ධාතුන් වහන්සේව පොඩ්ඩක් එහෙම කරපු ගමන් වැසි වහිනව නොනවත්වා කියලා එහෙමත් තියෙනවා. ඒ දේවල් මත වෙන්න පුළුවන්. ඉතින් ඒ අපහසුතාවය නිසා තමයි පෙරහැරවල් වල අරගෙන යන්න පෙරහැර කරඩුව කියලා වෙනම කරඩුවක් තියෙන පොඩි එකක්. ඒකේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා නැහැ. ඒකේ තියෙන්නේ සැරියුත් මුගලන් අගසව්දෙනමගේ ධාතුන් වහන්සේලා. ඉතින් ඒක තමයි යන්නේ. නමුත් මේ පෙරහැර කරඩුව වුණාට ඒකේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් තිබ්බට ඒකෙන් සංකේතවත් වෙන්නේ ඒ ගන්ධ කුටියේ වැඩ සිටින අපේ බුදුරජාණන් වහන්සේව සහ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන්. ඉතින් ඒ නිසා තමයි ගොඩක් කලාට ඒක දළදා කරඩුව කියලාත් කියනවා. නමුත් පෙරහැර කරඩුව තමයි හරිම වචනේ. එතකොට පෙරහැර කරඩුව පිටිපස්සෙන් කවි කියන පිරිසක් ගමන් ගන්නවා. එයාලා උඩැක්කි පන්තේරු වගේ දේවල් අරගෙන තමයි ගමන් කරන්නේ. එතකොට එයාලා කවි කිය තමයි යන්නේ හැමතිස්සෙම පෙරහැර කරඩුවට පිටිපස්සේ. එතකොට එහෙම කියන කවිවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සම්බන්ධව තමයි ඒවේ තියෙන්නේ. එතකොට ඒ කවි සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාවට ඒ අය දෙන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට ඒ අයම පාඩම් කරගෙන පුරුදු පුහුණු වෙමින් තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ මෙතන නෑදුන්ගමු රාජා කියලා වචනයක් කියවුණා. එතන නෑදුන්ගමු කියන්නේ නැදුන්ගමුවේ කියන එක. එතකොට නැදුන්ගමුවේ රාජාව තමයි මම එතන අදහස් කරේ. එතකොට එවකට නැදුන්ගමුවේ රාජා තමයි දළදා කරඩුව වඩම්වන්න නැත්නම් පෙරහැර කරඩුව වඩම්වන්න වැඩිම සුදුසුකම් ප්‍රමාණයක් ලබාගෙන හිටපු හස්ති රාජයා වෙන්නේ. සාමාන්‍යයෙන් අර කියනවනේ අංග 7ක් පොළොවේ ගෑවෙන්න ඕන කියලා. ඊට අමතරව අර ජේෂ්ඨත්වයට පැමිණිලා තිබීම සහ එහෙම වගකීමක් ලබා දෙන්න පුළුවන් මට්ටමේ ගුණාංග තිබීම. කියන්නේ අර හරිම නිවුණු ඇතෙක්, හරිම නිමිච්ච කිසිම කලබලයක් නැති හෙමින් ගමන් කරන එහෙම කෙනෙක්. ඉතින් එහෙම අයගෙන් හිටපු ප්‍රධානතම ඇතා තමයි එවකට නැදුන්ගමුවේ රාජා. හැබැයි මේ පින්තූරේ කියන්න ඕන මේ පෙරහැර කරඩුව වඩම්වන්නේ නැදුන්ගමුවේ රාජා නෙමේ, කතරගම වාසනා. කතරගම වාසනා. එතකොට මේ වම් අත පැත්තේ අපිට පේන වම් අත පැත්තේ ඉන්නේ මට මතක විදියට වෑවලදෙණිය රාජා. වෑවලදෙණිය රාජාත් මේ වෙනකොට අප අතර නැහැ. දකුණු අත පැත්තේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජා ඇතා. එතකොට මේ තුන් කට්ටුව තමයි මේ පින්තූරේ ඉන්නේ. නමුත් එවකට මං වරදවා වටහාගෙන තිබ්බ මේ ඉන්නේ නැදුන්ගමු රාජා කියලා. ඒකයි නැදුන්ගමු රාජා කියලා ඔක දැම්මේ. පසුව තමයි මට ওই අංග ලක්ෂණ පරීක්ෂා කරද්දි දැක්කේ මේ ඉන්නේ කතරගම වාසනා කියලා. මොකද කතරගම වාසනාගේ එකක් තමයි අඳුර ගන්න පුළුවන් දලකොපු හැමතිස්සෙම දාලා තියෙන එක. දැන් වර්තමානයේ වෙනකොට නම් ඒක ගලවලා තියෙන්නේ. නමුත් ඉස්සර පැය 24ම දලකොපු දාලා තිබ්බේ. දෙවැනි එක තමයි හොඬවැල හැමතිස්සෙම කටේ උබාගෙන යන්නේ.
ඕනම අවස්ථාවක කතරගම වාසනා පෙරහැරේ ගමන් කරන අවස්ථාව බලන්න හොඩවැල කටයෝබන් තමයි යන්නේ, නැත්නම් දල දෙකේ පටලවගෙන. ඉතින් ඒකෙනුත් මේ ඉන්න කතරගම වාසනා කියලා අඳුරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය පෙරහැර ඉස්සරහින් යනකොට ඇතින්නියෝ කෙනර වගේ ඒ කියන්නේ ගැහැණු අලීන්ගේ ගැහැණු සත්තු ගමන් කරනකොට එයාලගේ මුත්‍ර එහෙම බිම වැටිලා තිබ්බ මේ හෝමෝන ශ්‍රාවයන් එහෙම ඒවා පිරිමි ඇතාට ඉව වැටුනොත් සමහර විට අර ගෑනු ඇතා හොයාගෙන ඒ අදහසින් යන්න පුළුවන් සහ ටිකක් කුලප්පු වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වන්න ගොඩක් ඇත්ගොව්වෝ සමහර ඇත්තුන්ව අලින්ව පුහුණු කරනවා පුංචි කාලෙම හොඬවැල අර බිම ගාවන් නැතුව එක්ක කටයොබන්න හරි දලයේ පටලව ගන්න හරි. ඉතින් ඒක කතරගම වාසනාගෙත් කරා වෙන්න පුළුවන්. සොයන්නට ගිය මග මුනිවර කරන්නට මහා විපුල මෙහෙවර බිඳ දමාසිය බැඳීම් අහවර පැවිදි වූවා විරිය යතිවර මිලින වූ අද සමාජයේ හිඳ සියපතක් වන් ජීවිතේ නිහඬ ගමනින් වඩිත් දනන් මැද රකින්නට මේ මේ ගීතය ගත්තොත් මේක මේ මම ලියන්නේ මෙන්න මේ පින්තූරය ආශ්‍රිතව. මේ පින්තූරය මං ගන්නේ මට මතක විදිහට 2013 බදුල්ලේ ටවුන් එකේ. මේ පින්තූරය ගන්න මේක මගේ හිතට වැදිච්ච පින්තූරයක් පුද්ගලිකව. ඒ කියන්නේ මේ ගොඩාක් මිනිස්සු අතරේ මේ හාමුදුරුවන්ව කැපී පේනවා සිවුර පාට නිසා. එතකොට ගොඩාක් මිනිස්සු කාර්යබහුලව එහෙම දුවනවා ලෞකික දේවල් වලට. හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව හෙමින් වැඩම කරනවා බොහොම හෙමිහිට. ඉතින් ඕකත් එක්ක තමයි මේ ගීතය මං ලිව්වේ. ගීතය කිව්වට මෙතනත් ඉතින් පදපේලියක් තියෙන්නේ. සොයන්නට ගිය මග මුනිවර කරන්නට මහා විපුල මෙහෙවර. මෙතන මේ මුනිවර කියලා කියන හාමුදුරුවන්ට කරන්නට මහා විපුල මෙහෙවර ලොකු මෙහෙවරක් කරන්න බිද දමාසිය බැදීම් මහවර තමන්ගේ බැදීම් කෙලෙස් වගේ දේවල් බිද දාන්න පැවිදි වූවා විරය යතිවර. වීරයකින් යුතුව මේ වීර හාමුදුරුව පැවිදි වෙනවා. මිලින වූ අද සමාජයේ හිද. මිලින කියලා මම මෙතෙන්දී අදහස් කරේ අපවිත්‍ර වෙලා කියන එක. අපවිත්‍ර වූ සමාජයේ ඉඳලා සියපතක් වන් ජීවිතේ. හැබැයි නෙළුමක් විදිහට තමයි හාමුදුරුවෝ ඉන්නේ. ඒ කියන්නේ අර යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන්තත්ත ජායේත සුචිකාන්තම් මනෝරමං මාර ධම්මපදයේ ගාතාවක් තියෙනවා. ඒකේ සරල තේරුම තමයි මේ නෙළුම් විල ගත්තාම නෙළුම් විල මඩ විලක් තමයි තියෙන්නේ ඇත්තටම. එතකොට නෙළුම් මල හැදෙන්නේ මඩේ. මඩේ තමයි ඉපදෙන්නේ. මඩේ ඉපදිලා මඩේ හැදිලා වැඩිලා ඊට පස්සේ ටික වතුරෙන් උඩට ඇවිල්ලා පිපිලා මඩේ ගෑවෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ කෙලෙස් සහිත වූ සමාජයේ භික්ෂූන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි කෙලෙස් වලින් පව් වලින් මිදිලා. ඒක තමයි මේකේ සරල තේරුම ඒ ධම්මපදයේ ගාතාව. ඉතින් ඒකත් මට මේ පින්තූරයත් එක්ක ටිකක් ගැලපුණා වගේ කියලා හිතිලා මේක දකිද්දි තමයි මේ ගීතය මෙහෙම රචනා වුණේ. මහගල් තලාව මැද මුනිවත රකිනා
ගැබ පෙනේ සුරමග සිඹගෙන සිටින දසදහසක් මහජන ගෞරව ලබනා සැරද අපේ දුක් ගැනවිලි පිළිගන්නා මේ ගීතය රචනා වෙන්නේ මෙන්න මේ පින්තූරය මූලික කරගෙන. මේක මම 2010 ගත්තේ ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයේ චෛත්‍යයේ ළඟ ඉන්නකොට. එතකොට මේ චෛත්‍යයේ පින්තූරය අරන් පස්සේ මේ පින්තූරය දිහා බල ඉන්නකොට හිතිලා නිකන් ලියවෙච්ච කවියක්. අහිංසක කවියක්. එතකොට මේකේ තියෙන්නේ මේ ගල් තලාවක් උඩ තමයි ඉසුරුමුණිය රජමහා විහාරයේ චෛත්‍ය තියෙන්නේ. ගිහින් තියෙනවා නම් මතක ඇති. එතකොට ඒක උඩ තමයි මේ චෛත්‍ය තියෙන්නේ. අර වටපිටාවේ තියෙන ස්ථානවලට මේ චෛත්‍ය හොඳට පේනවා. මොකද මේක මේ ගල් තලාවක් උඩ තියෙන නිසා. එතකොට අර මේක බිම ඉඳලා බැලුවම චෛත්‍ය පාමුල ඉඳලා බැලුවම අර විවෘත අවකාශය නිසා අර අහස සිබගෙන ඉන්නෝ වගේ එකක් තමයි පේන්නේ. ඒ වගේම තමයි මේ චෛත්‍ය ආශ්‍රිතව ඔයගොල්ලෝ දැකලා ඇති. සමහර වෙලාවට ශ්‍රද්ධාව වෙන්න පුළුවන්, සමහර වෙලාවට අන්ධ භක්තිය වෙන්න පුළුවන්. ටිකක් මිනිස්සු අර තම තමන්ගේ ලාභ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අරමුණින් ටිකක් අර කාසිපඩුරු විසික් කරන එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ආශ්‍රිතව තියෙන සෙල්ලිපියක් කියලා කියන්නේ රජ කාලේ ඒ ස්ථානයේ වෙච්ච මොකක් හෝ ඓතිහාසික සිද්ධියක් සටහන් කරන එක. සමහර වෙලාවට යම්කිසි කෙනෙක් විසින් මේ විහාරය පූජා කරා, නැත්නම් මේ යම්කිසි කෙනෙක් විසින් මෙන්න මේ දේ මේ අහවලාට පූජා කරා, එහෙම තියෙන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ සෙල්ලිපි උඩට හිටන් මිනිස්සු තමන්ගේ ආසාවන් ඉෂ්ට වේවා කියලා කාසි විසික් කරන එකක් එතන තියෙනවා. එතකොට අර මිනිසා සහ අශ්ව හිස එතන එහා පැත්තේ තියෙන අර පොකුණ ළඟ බුදුගේ පැරණි බුදුගේ ළඟ එතෙන්ටත් කාසි දානවා. ඉතින් අර එහෙම එකක් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඔය දුක් ගැනවිලි පිළිගන්න කියන එක දැම්මේ. මේ සෑරද අපේ දුක් ගැනවිලි පිළිගන්න කියන එක ඇත්තටම අපි ඒ කියන්නේ චෛත්‍ය තුල තියෙන බුදුන් වහන්සේගේ හෝ පසේ බුදුරයකගේ හෝ මහරහතන් වහන්සේ නමකගේ ධාතුන්නේ. එතකොට අපි ඇත්තට මේක ශ්‍රද්ධා සිතින් ඒ පුද්ගලයාව වන්දනා කළා, ගුණ සිහිපත් කළා, ඒ ගුණ අපේ ජීවිතයටත් ඇතුළත් කළ ගන්න ඕන කියන සිතුවිල්ලෙන් ඒක වන්දනාමාන කරනවා මිසක් ගෞරව කරන මිසක් කොයිම වෙලාවකත් ත්‍රිවිධ චෛත්‍යයට අපේ අර දුක් ගැනවිලි කිය අපේ ලාභ අපේක්ෂාවන් ලෞකිකේවා කියන්න නරකයි. සුදුසු නෑ. අර කියන්නේ බුදුහාමුදුරුවෝ සියලු ආශාවන් අත්හැරපු තැනක් තමයි ශ්‍රී මහා බෝධිය. නමුත් අපේ අය ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් ආශාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර එහෙම එකක් මම දැක්ක Facebook එකේ post එකක්. ඉතින් එතනත් ඒ වගේ එකක් නිසා තමයි මම මේ හිතාමතා දුක් ගැනවිලි පිළිගන්න කියන එක දැම්මේ. නැත්නම් ඇත්තටම මේ වචන පදපේලිය දාන්නවත් වටින්නේ නැහැ. දසදහසක් මහ ජන ගෞරව ලැබනා කියන්නේ එතන කොහොමත් ටිකක් වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානයක් නිසා. සිත නිවා සනසයි මහා බුදු පිළිරේ දුටුවද මහා කරුණා විහිදෙන අයුරු සිත් පිත් නැති කලු ගල ඇත මහා කුරිරු ගලකින් කෙසේ බුදු ගුණ මතු මේරු සිරු
සිත්විත් නැති කලු ගල ඇත මහා කුරිරු ගලකින් කෙසේ බුදු ගුණ මතුනේ රුසිරු මේ ගීතයේ ඇත්තටම විග්‍රහ කරන්න තරම් දෙයක් නැහැ. ඊටමත් සරල ගීතයක්. මේක ගොඩක් වෙලාවට මේ ශෛලමය බුද්ධ ප්‍රතිමා දකිනකොට අනුරාධපුර යුගයේ ඒක හරි මේ හිතා ගන්න බෑ කොහොමද ඒ වගේ කාලයක මේ මිනිස්සු ඒ නිර්මාණ කරේ කියලා. මොකද සමහර කැටයම් පිහිටි ගලෙන්ම කරපුවා. කැටයම පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම නැත්නම් ගල් පතුරක් හරි ගැලවුනොත් ඒ කර කර හිටපු මහන්සිය කාලය නිර්මාණය ඔක්කොම ඉවරයි. හැබැයි එහෙම නොවෙන්න වග බලාගෙන අපේ උදවිය ඒ දේවල් කැටයම් කරලා තියෙනවා ලස්සනට. ඉතින් ඒක තමයි මම මෙතෙන්දී කිව්වේ. කියන්නේ හිට පිට නැති ගලකට ජීවමාන බුදු පිළිමයක් නිර්මාණය කළා. අර මහා කරුණා ගුණයන් බුදු ගුණ ඒවැ ගැබ් කරලා තියෙනවා බාහිර විදිහට. ඉතින් ඒක තමයි මේ ගීතයෙන් මං අදහස් කරේ. සහ ඒ බුදු පිළිමයක් දැක්කම අපේ හිත ඇවිස්සෙන්නේ නැණි, හිත නිමෙනවනි මිසක්. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට අපේ රටේ ශෛලමය බුදු පිළිම ගැන කතා කරනකොට මම ගොඩක් වෙලාවට හරි ආසයි. මගේ ඒ කියන්නේ ශෛලමය බුදු පිළිම ආකාර කිහිපයක් තියෙනෝනේ. හිටි පිළිම වෙන්න පුළුවන්, ඉදි පිළිම වෙන්න පුළුවන්, සැතපෙන පිළිම, පරිනිර්වාණ පිළිම. කොහොම එතකොට ඒ ඔක්කොගෙම මම ගොඩක් ආස කරන පිළිමයක් තියෙනවා අනුරාධපුරේ අබේගිරි විහාර ආරාම සංකීර්ණයේ දෙවෙනි බෝධිඝරයේ අසල තියෙන පිළිමය. මේක මේ සමහරු කියනවා දෙවෙනි සමාධි බුද්ධ ප්‍රතිමාව කියලා. ඒක නම් වැරදි. මේක සමාධි පිළිමයක් නෙමේ. ඒ නිසා එහෙම කියන එක වැරදි. එතකොට මේක බෝධිඝරාංක 2 තියෙන්නේ. ඉතින් ඒ පිළිමයට මං හරි ආසයි. ශෛලමය පිළිම කිව්වම ඉතින් ඕගොල්ලන්ට මේ පිළිමය දැක් ගන්න පුළුවන් අබේගිරි විහාරයේ චෛත්‍ය පහු කරගෙන ඉස්සරහට යනකොට මේක ක්‍රිස්තු වර්ෂ 6-8 වෙනි සියවස් අතරේ ඩොලොමයිට් පාෂාණයෙන් කරපු එකක් විදියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ප්‍රදේශයේ ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන අත්කොට පිළිමය කියලා. මොකද ඒවේ අත් නැහැ. අත් නැති නිසා අත්කොට පිළිමය කියලා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. විතර්ක මුද්‍රාවෙන් යුතුව තිබ්බ පිළිමයක් කියලා තමයි ඉතිහාසඥයෝ කියන්නේ. අඩි 7ක් විතර උස. ඉතින් මේවේ නේත්‍රවල ඇස් කුහර තියෙනවා. ඒ නිසා සමහරු කියනවා ඉස්සර මේ නේත්‍රවලට මැණික් ගල් ඔබවලා තියෙන්නේ නැති කියලා. අර බෝධිඝරයක්, ඒ කියන්නේ බෝධීන් වහන්සේ නමකට පිට දීලා නිර්මාණය කරපු ශෛලමය ප්‍රතිමාවක් විදියට ඒක තියෙන්නේ. ඉතින් මට නම් ඔය ගොඩාක් ඔය ශෛලමය පිළිම කියනකොට මේ පිළිමය තමයි ගොඩක් මතක් වෙන්නේ. මොකද මේක මගේ ප්‍රියතම පිළිමයක්. හේතුව මේ පිළිමේ තියෙන අංගවල මිම්නුම් හරියටම අරගෙන තියෙනවා. දැන් මූණ ගත්තොත් නළලේ ඉඳලා නහය මැද්දට, නහය ඉඳලා කට ළඟට, කටේ ඉඳලා නිකට ළඟට. එතකොට මේ දෙපැත්ත නහය ඉදලා කන ළඟට ඒ මිනුම් හරියට අරගෙන තියෙනවා. සහ හරිම පරිපූර්ණ මූණක් තියෙන්නේ. ඒ වගේම අර ටිකක් අභිමානවත් ප්‍රතාපවත් ගතියක්, ටිකක් අර ඍජු බවක් එකතු වෙලා තියෙනවා ඒ නිර්මාණයට. ඉතින් ඒ නිසා පුද්ගලිකව මම කැමති නිර්මාණයක්. පෙරඇත් රජ මමයිදා කරදුව වැඩ වූ ජනගෞරව ලබා සිටි දහසට යට වූ
වඩම් වන්නට ගලයන් නැන්දෝ දළදා පෙරහැරත් ඉදිරියේ නැවතෙයිදෝ වනයේ සිටියා නම් දරුවන් හදනවා ඇයිදෝ මේ ගීතය ඇත්තටම දළදා මාලිගාවේ කෞතුකාගාරවල තියෙන විශේෂිත කෞතුකාගාරයක් තමයි බෝසත් රාජාගේ කෞතුකාගාරය. එතකොට මේ බෝසත් රාජාගේ කෞතුකාගාරයේ ඒ අපි මොකක්ද ඒකට කියන්නේ පිළිමය කියලා කියමුකෝ. එතකොට ඒ කෞතුකාගාරයේ ඉන්නේ ඇතාගේ පිළිමයට හිතෙන දේවල් තමයි මම මේකෙන් කියන්න උත්සාහ කරේ. එතකොට මෙතන අර්ථ විග්‍රහයන් ගත්තහම දා කියලා වචනයක් කියවුණා. ඒක මම අදහස් කරේ ධාතුව කියන අදහස. ඒ කියන්නේ ශාරීරික කියන අදහසින්. ඊට පස්සේ සිකි දහසකට යට වූ කියලා එකක් තිබ්බා. මෙතන සිකි කියලා කියන්නේ සිකි කියනවා මොන රට කියන තව සමාන පදයක්. දහස කියන්නේ රුපියල් 1000 කියන අර්ථය. එතකොට ඕගොල්ලෝ දන්නවා රුපියල් 1000 අරන් බැලුවම රුපියල් 1000 දළදා මාලිගාවේ රාජගේ පින්තූරයක් තියෙනවා. එතකොට එක පැත්තක රාජා අනිත් පැත්තේ මොනරා. කොහොම තමයි තියෙන්නේ. එතකොට ඒක තමයි ඒ රුපියල් 1000 ඉන්නවා කියන එක තමයි ඒකෙන් මම ඒ අර්ථය දැම්මේ. ඊට පස්සේ කන්ද උඩරට කියලා තිබ්බේ. ඒ කියන්නේ මහනුවර කියන එක. මිලංගොඩ කියලා කියන්නේ මිල්ලංගොඩ රාජා කියන ඇතා. එතකොට මිල්ලංගොඩ රාජා මට මතක විදියට 2011 නැති වුණේ අග්නිදිගාසියාවේ හිටපු විශාලම දිගම දල තිබ්බ ඇතා. මේ තියෙන යාගේ පින්තූරයක් මම 2008 වගේ ගත්තු. එතකොට මාතලේ යන ගමන් ගත්තු එකක්. එතකොට මහා දළදා පෙරහැර ඉවර වෙලා එයා ආයි ගෙදර එන මොහොතේ එකක්. ඊට පස්සේ නවම් කියලා කිව්වේ නවම් රාජට ගංගාරාමේ හිටපු නවම් රාජා. එයත් මට මතක විදියට 2011 තමයි නැති වුණේ. 2010 2011 කාලේ. ඊට පස්සේ මිනි කියලා කිව්වා. මිනි කියලා සාමාන්‍යයෙන් කියන්නේ මැණික් වලට. එතකොට මැණික් වලට කියන තව පදයක් තමයි රුවන් කියලා කියන්නේ. රුවන් කියලා මම අදහස් කරේ රුවන් රාජයත් ගංගාරාමේ හිටපු ඇතෙක්. ඉතින් නවම් රාජා වුණත් රුවන් රාජා වුණත් තව ඇතෙක් හිටියා ගංගාරාමේ අතුල කියලා. මේ තුන් දෙනාම අද වෙනකොට ඒ දල යුගල සහිතව ඒ හිටපු උසට මහතට අංග ලක්ෂණ අනුව ගංගාරාමයේ ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්දී ඔය දැන් බෝසත් රාජාගේ සමකාලීන අය තමයි මිල්ලංගොඩ රාජා, රුවන් රාජා, නවම් රාජා කියලා කියන්නේ. ඉතින් බෝසත් රාජා මිය ගියාට පස්සේ මේ අයට අවස්ථාව ලැබෙනවා පෙරහැර කරඩෝ වඩම්වන්න. නමුත් අද වෙනකොට මේ අයත් නැහැ. ඊට පස්සේ දළදා වඩම් වන්නට දලයන් නැද්දෝ. ඒ කියන්නේ සදාතෝ කරඩෝ වැඩම කරන්න ඉහළම සුදුසුකම් ලැබපු ඇත්තු මේ වෙනකොට ඉන්දි රාජයි කතරගම රාජයි විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ සුදුසුකම් ගොඩාක් තියෙනවා. ඒ සුදුසුකම් හැම එකක්ම තියෙන ඇත්තු විදියට ඉන්නේ ඉන්දි රාජය කතරගම රාජයි විතරයි මේ වෙනකොට. නමුත් මම මේක ලියන කාලේ නැදුම්ගම රාජයි වෑවලදෙනිය රාජත් හිටියා. නමුත් ඒ දෙන්නත් දැන් නැහැ. එතකොට ඉන්දි රාජය කතරගම වාසනයි විතරයි ඉන්නේ. අර සමහර අවස්ථාදී වෙන වෙන ඇත්තු පාවිච්චි කරාට එයාලට සම්පූර්ණ සුදුසුකම් ප්‍රමාණය නැහැ. ඊට පස්සේ තව එකක් තිබ්බා 6 වෙනි පෙළිය දළදා පෙරහැරත් ඉදිරියේ නැවතෙයිද. එතකොට මේ කට්ටිය මිය ගියාට පස්සේ මේ කරඩුව වඩම්වන්නේ එසේ මෙසේ අයට දෙන්නේ නැහැ. මේ සුදුසුකම් තියෙන ඇත්තු නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? එතකොට
දළදා පෙරහැර නතර කරන්න වෙයිද කියන එක තමයි එතෙන්දි ප්‍රශ්නය මතු කරේ. 7 වෙනි පේලිය ඇතින්නියන් හට අප කැප නැද්දෝ කියන එක. ඒ කියන්නේ දැන් ඕක ලංකාවේ හීල ඇත්තු ගාන දැන් වෙනකොට මං හිතන්නේ 15ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. ලංකාවේ ඉන්න හීලේ අලි ගාන මං හිතන්නේ දැන් වෙනකොට 50ක් හෝ 50ට අඩුයි. එතකොට දැන් මෙතෙන්දි දැන් මේ ඉන්න අලි ඇත්තුම කැලේට අතාරින්න බෑ. මොකද එයාලා දන්නේ කොහොමද තනියම ජීවත් වෙන්නේ සර්වයිව් වෙන්නේ කියන එක. කැලේකට අතෑරියොත් උපරිම මාසයක් මාස දෙකක් මාස 3ක් ඉඳලා මැරිලා යයි. මොකද මෙයාලා පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එයාලව නාවනවා නම්. කවුරු හරි කෙනෙක් ළඟටම ඇවිල්ලා කෑම ටික දෙනවා නම්. එහෙම ගෘහස්තව ඇදුණු අය. හැබැයි අපේ රටේ අලිහාම්පුතුන් අවධානය යොමු නොකළ දෙයක් තියෙනවා. මේ හීලේ අලින්ව ප්‍රජනනය කළා හීලේ අලි පරපුරක් බිහි කරන්න එයාලා උනන්දු වෙන්නේ නැහැ. ඉතින් මේ ගොඩාක් දැන් නැදුම්ගමුවේ රාජා ගත්තා. මිල්ලන්ගොඩ ලොකු රාජා. ඊට පස්සේ මිල්ලන්ගොඩ පොඩි රාජා ජයන්ති ඇතා. එතකොට ඒ වගේ ඇත්තු ගත්තාම හෙන සද්ධාන්ත ඇත්තු. ඊට පස්සේ බොතලේ වලව්වේ ගාමිණී ඇතා. වෑවල දෙනිය රාජා වුණත් එහෙමයි. එතකොට එසේ මෙසේ ඇත්තු නෙමෙයි. එතකොට යාළගේ හෙන ලොකු ශක්තිමත් ඥාන අනිවාර්යයෙන්ම ශරීරයේ තියෙනවා. එතකොට මිනිස්සුන්ගේ වගේම තමයි. සත්තුත් ඒ තිරිසන් සත්තු ප්‍රජනනය කරද්දී යාළගේ පැටවුන්ට යාළගේ ඥාන හම්බ වෙනවා. ඉතින් මේ වගේ හොඩ හැදි දැඩි ඥාන තියෙන අලි ඇත්තු ඒ ගැහණු කෙනර ඇතින්නියෝ කෙනර දාලා එහෙම ප්‍රජනනය කිරීමේ වැඩපිළිවෙලක් තිබ්බනම් ඒ ඥාන තව පරම්පරා ගණනාවකට යනවා වගේම හීලේ අලියත් පරපුරත් අපේ රටේ වැඩි කරගන්න පුළුවන්. නමුත් ඒවට අපේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලියෙක් අතෙක් නඩත්තු කරන්න කොහොමත් දිනකට හිතා ගන්න බැරි වැඩ කොටසක් තියෙනවා වගේම හිතා ගන්න බැරි පිරිවැයක් යනවා. ඉතින් ඒකත් එක්ක අපේ රටේ අලියත් හාම්පුතුන් මේක ගැන තකන්නේ නැහැ. නමුත් එහෙම තිබ්බනම් එහෙම වැඩපිළිවෙලක් තිබ්බනම් පෙරහැර කරන්න වුණත් අලියැත්තුන්ගේ අඩුවක් එන එකක් නැහැ. ඊට පස්සේ 8 වන පේලිය වනයේ සිටියා නම් දරුවන් හදනවයිද? ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරේ. මොකද මෙයාලා කැලේ හිටියා නම් දැන් සමහර ඇත්තු කැලෙන් අල්ලගෙන ආපු අය හිටියා. සමහර ඇත්තු කැලේ අතරමං වෙලා අරගෙන ආපු අය හිටියා. සමහර ඇත්තුන්ව පිට රටවල් වලින් අපේ රටට ආනයනය කරපු අවස්ථා තිබුණා. එතකොට ඒ වගේ ඇත්තෝ පිට රටින් ආනයනය කරපු අය මේ වෙනකොට සැපවත් ජීවිත ගත කරනවා වෙන්න පුළුවන්. මොකද පිට රටින් ආනයනය කරන්නේ හැමතිස්සෙම හෙන්ඩු වලින් ඇන කස පහර ගගා පොළු වලින් ගුටි කකා දර කොටන් අදින ගස් කොටන් අදින ඒ බර වැඩ ගන්න අයව. ඉතින් එයාලා දැන් පෙරහැර රාජකාරී කරන අය පෙරහැරවල් වලට සහභාගී වෙනවා මිසක් ඉතිරි කාලවල වල විවේක සුවයෙන් ඒගොල්ලොන්ගේ ඉඩකඩම් වල ඉන්නේ. ඉතින් එතන එහෙම එකක් තියෙනවා. නමුත් දැන් කැලේ හිටියනම් ඇත්තට මෙයාලා කොහොමත් මෙයාලා කැලෑවල් වල හිටපු අයනේ. එතකොට කැලේ හිටියනම් ඇත්තටම මේගොල්ලෝ ගොඩාක් අලියෙක් පරපුරක් බිහි කළා ප්‍රජනනය ඔස්සේ. නමුත් ඒ කියන්නේ ඒක සමහර විට 100,000 ගාණක් වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවක් නැහැ. දැන් බලද්දී ඒකත් නැහැ මේකත් නැහැ. කැලේ හිටියනම් එහෙම ප්‍රජනනය කරනවා. එතකොට එහෙම ක්‍රියාවලියකට දායක වෙන්නත් බෑ. ගෘහස්තව ඉන්නකොට ඒත් අර එහෙම ක්‍රියාවලියකට දායක වෙන්න බෑ. ඉතින් ඔහේ ඉඳලා මැරිලා යනවා. ඉතින් ඒක තමයි මෙතෙන්දී මම අදහස් කරේ. එතකොට මේකෙන් මම කියන්න ගත්තේ අද වෙනකොට හීල ඇත් පරපුර අඩු වෙලා තියෙනවා. ඒ අතරිනුත් දළදා පෙරහැර කරඩුව වඩම්වන්න සුදුසුකම් ලබලා තියෙන අය අඩු වෙලා තියෙනවා. ඉස්සරහදී එහෙම සුදුසුකම් තියෙන අය මේ ඉන්න දෙතුන් දෙනා මිය ගියාට පස්සේ ඒවා වඩම්වන්න කවුරුත් නැහැ. එතකොට පෙරහැර නතර වෙයිද? ඇයි ඕගොල්ලෝ මේවට ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ? ඇයි ගෘහස්ථාලියත් පරපුර ව්‍යාප්ත කරන්න පියවර ගත්තේ නැත්තේ? කැලේ හිටියනම් ඊට වඩා ව්‍යාප්ත වෙලා කියන එක තමයි මම මේකෙන් අදහස් කරේ.
ඉතින් ඕක තමයි අද දවසේ අපේ වැඩසටහනේ. ඉතින් මං හිතනවා පුංචි හෝදයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒක සමහර විට සිංහල වචනයක් වෙන්න පුළුවන්. ගීතයක් ලියද්දී කොහොමද හිතන්නේ පතන්නේ කියන එක වෙන්න පුළුවන්. සමහර විට අපේ රටේ සංස්කෘතියේ හෝ ඉතිහාසයේ කරුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ AI තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ගේ අදහස් සුදාස් යෝජනා චෝදනා කමෙන්ට් කරන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා channel එක. මේ දවස්වල ඒ කියන්නේ 2026 මාර්තු වල අති විශාල Facebook එකේ කතාබහට ලක් වෙන චරිතයක් මధుර කුලතුංග. මధుර ඩික්ෂනරි එකේ නිර්මාතෘ. එතකොට මේ කවි වලට ඕන කරන වචන 2010-2011 කාලයේ රචනා කරනකොට මම මధుර ඩික්ෂනරි එකෙන් තමයි සිංහල වචන ඉංග්‍රීසියට ගහලා ඉංග්‍රීසි වචන සිංහලෙන් බලලා එහෙම කර ඒ ඕන කරන වචන ගොඩක් එව්ව ගත්තේ. ගොඩක් ඔය ටිකක් ගැඹුරු පැත්තට බර වෙන වචන. ඉතින් මధుර ඩික්ෂනරිය තිබ්බේ නැත්නම් ඇත්තටම කරගන්න වෙන්නේ. ඉතින් ඔහුගේ පැත්තෙන් මම තමයි මధుර ඩික්ෂනරිය හැදුවේ කියලා අවුරුද්දකට 4-5 වතාවක් ස්පොන්සර්ඩ් ඇඩ් ගගහා අරයාගේ රූපේ විතරක් දදා යනකොට ඒක සමාජයේ යම්කිසි ආකාරයක පොඩි විහිළුවකට ලක් වෙමින් තිබුණා සහ තියෙනවා. නමුත් ඔහු අපේ තාක්ෂණය පැත්තට සහ භාෂාව පැත්තට කරපු ඒ මෙහෙවර කිසිසේත්ම අවතක්සේරු කරන්න බෑ. ඔහු ඒක නොමිලේ තමයි අපිට ලබා දුන්නේ. සහ ඒක මට මතක විදියට 2002 අවුරුද්ද තමයි එළි දක්වන්නේ. මම ඒක 2002 අවුරුද්දේ ඉඳලා අදටත් මේ පටිගත කිරීම කරන මොහොත වෙනකොටත් ඒ මధుර ඔන්ලයින් ඩික්ෂනරි එක නිතර දෙවේලේ නිතිපතා පාවිච්චි කරනවා. ඉතින් ඒක ක්‍රෙඩිට් ඔහුටත් යන්න ඕන. මේ වගේ AI එකක් උත්සාහ කරොත් හොඳයි කියලා මට කල්පනාවට ආවේ. ඒත් අපේ YouTube නාලිකාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක් අපිට තිරේ පිටිපස්සිදගෙන අපිට ඕන කරන දත්ත සහ තොරතුරු ලබා දෙනවා දේශාල් පණ්ඩිතගේයි අපේ අසල්වාසියෙක්. ඉතින් ඔහු ප්‍රබුද්ධ කියලා YouTube channel එකක් කරගෙන යනවා. ඒකේ ඔහු විසින්ම කවි පද සින්දු රචනා කළා මේ වගේ AI තාක්ෂණයන් ඔස්සේ ගායනය සහ සංගීතය මුසු කරලා එළි දක්වමින් යනවා. ඒ YouTube නාලිකාවේ හරිම රසවත් සින්දු ගීත තියෙනවා බොහොම අර්ථාන්විත. අන්න ඒක තමයි දැන් කාලේ වගේ නැත්තේ. පැරණි ගීතවල අර්ථාන්විත දේ තිබ්බට අද කාලයේ ගොඩක් ගීතවල තියෙන ශබ්ද රසය විතරයි. අර අර්ථය පැත්ත නැහැ. නමුත් ඔහුගේ channel එකේ බොහොම අර්ථාන්විත ගීත තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. පළවෙනි කමෙන්ට් එකේ මම ඒ ලින්ක් එකත් අනිවාර්යෙන් දාන්නම්. එහෙනම් අදට ඔච්චරයි. මෙතෙක් වෙලා අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔබ සැමට බොහොම ස්තුතියි. නැවතත් මේ වගේම වැඩසටහනකින් ඉක්මනින්ම හමු වෙමු.